ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ සමහර ඊට කලින් කාලවලත් වෙන්න ඇති බුද්ධාංශ ඇතම් අන්තවාදී පිරිස් එක්ක විශේෂයෙන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එක්ක ඒකට වැටුප් ගෙවලා ඒගොල්ලන්ගේ සේවය ලබාගෙන දෙන. ඒ සේවය කොයි වගේ එකක්ද කියලා අපි දන්නේ නැහැ. LTT ගෑ සම්බන්ධනුත් එහෙමයි. LTT ගෑත් ඒ විදිහට වැටුප් ලබලා තියෙනවා. මට හොඳට මතකයි 2016 දී නැගෙනහිර පළාතේ හිටපු LTT නායකයෝ දෙන්නෙක් වෙච්ච රාම් නගුලන් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තාම බැලුවාම ඒකට පඩි ගෙවලා තියෙනවා ආණ්ඩුවේ. හරි. ඒතර ඒ වගේ වෙනවා. ඉතින් ඒවා සමහර විට බුද්ධාංශවල ඒ වැඩ වෙන්නේ නැති නේද? ඒ කියන්නේ ඒ අභ්‍යන්තරයේ තොරතුරු ගන්න ඒගොල්ලන්ගේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නේද? සමහරට මෙතනත් වාඩි වෙලා ඇති එහෙම ඇවිල්ලා ඉතින් ප්‍රශ්නයක් නැහැ අපිට නම් අපි විරුද්ධව දේශපාලනය කරන ඕන කෙනෙක් ඕන වාර්තාවක් කරගත්තා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සමහරට අපේ පක්ෂ කාර්යාලවල අපේ එහෙම ඇති. ඒක තමයි බුද්ධාංශ කියන්නේ ඒකට නේද? ඒක පැහැදිලි. ඒක යම්කිසි කණ්ඩායමකට ඔය තෞහිද් ජමාත් කියන කණ්ඩායමට යම්කිසි ආකාරයක රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බව පැහැදිලි. ඒක තවත් පැහැදිලි වෙන්නේ ඒගොල්ලෝ ඒ ජනාධිපති වර්ණ දෙකේදීම 2015 දී 2019 දී මහින්ද රාජපක්ෂ මහත්මයාටත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් ඡන්දය දෙන ලෙස විවෘතවම ප්‍රකාශ කරලා හිටියේ. නමුත් මම හිතන්නේ මේ සහරාන් එහෙම මේ බුද්ධාංශවල අය කිව්වයි කියලා මරාගෙන මැරෙන්න ගියයි කියලා. එහෙම මිනිහ කියන්නේ නැහැ නේ. මේ යන්නේ ඇයි? හරි. මම හිතන්නේ ඔහු ආගමික උම්මත්තකේ. හැබැයි අපි ඔවුන් ගැන මේ ප්‍රහාරයට කලිනුත් බොහෝම සැහැල්ලුවෙන් කටයුතු කළේ. ප්‍රහාරයෙන් පස්සෙත් බොහෝම සැහැල්ලුවෙන් කටයුතු කළා. දැන් බලන්න අච්චර අපරාධයක් කරලා අර ඊබ්‍රාහීම් මහත්තයා දෙමඩ කොට ගෙදෙට්ට වෙලා ඉන්නේ. වෙන රටක නම් ඔහුගේ දේපල ජනසතු කරලා ඒ දේපල මේ පාස්කු වින්දිතේන්ට බෙදලා දෙන්න ඕනේ නේ. එමනේ වෙන රටවල් කරන්නේ. ඔහු ඉන්න හොඳට. කිසි ප්‍රශ්නයක් නැහැ. පරණ සැප සම්පත් එක්කම ඔහු ඉන්නවා. ඉතින් මම හිතන්නේ සහරාන් යන. මොකද මමත් හිතුවා මමත් නොමග ගියා ඇත්තටම වර්තමාන ආරක්ෂක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා රවි සෙනවිරත්න මහත්මයා. එතුමා අපේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී කිව්වා ඒ කාලේ මේක ISIS වැඩක් නෙවෙයි කියලා. ඒකට අපි හැමෝටම සැකයක් එනවා මහ මොලකරු කියන එක ආවේ ඊට පස්සේ. නමුත් අර ඇමරිකා එක්සත් ජනපදයේ අය ඇවිල්ලා පරීක්ෂණයක් කරා FBI එකෙන්. ඒක බැලුවම පේනවා මේක පැහැදිලි අන්තවාදීන්ගේ වැඩක් මිසක් මේ ඇතුලේ වැඩක් නෙවෙයි. හැබැයි ඇතුලේ ඉන්න ඔක්කොමලා ඔය කට්ටිය ගැන දැනන් හිටපු බව පැහැදිලි. ඔතන ඉන්න නොදැන හිටපු කවුරුවත් නැහැ. හැබැයි මම හිතන්නේ එහෙම කරලා මේ පල්ලි වලට ගහන්න මෙහෙවන්න තරම් දෙයක් වුන් කළා කියලා ඇත්තටම බොහෝ විට වෙන්න ඉඩ තියෙන්නේ. සහරාන්ලාව පාවිච්චි කරන්න හිතන් ඉන්නේ නැති බුද්ධාංශ පාවිච්චි කරන්න හිතන් ඉන්නේ නැති සහරාන්ලා අවසාන වශයෙන් ජයග්‍රහණය කළේ සහරාන්.